ඉතින් ඔන්න එහෙනම් 2026 දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අපි දීපු අනුමාන හරියටම ඇවිත් තිබුණද කියලා අපි අද මේ පුංචි වීඩියෝ එකෙන් බලමු. ඒ වගේම අධ්‍යයන ප්‍රවේශ පුතාලා අනිවාර්යෙන් බලාගෙන යන්න. දේශපාලන මතවාද පාඩම මේකෙදි සමූහාණ්ඩුවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ෆැසිස්ට්වාදය, ස්ත්‍රීවාදය වගේ දේශපාලන මතවාද බලාගෙන යන්න. ඒවත් පුතාලගේ 6 වෙනි පාඩමේදී ගැටුමේ කාර්යයන්, ගැටුම් වර්ගීකරණය, ගැටුම් බලම ටොනමෝර ආණ්ඩු ක්‍රමය, රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ අමාත්‍ය මණ්ඩල කියන කොටස් බලාගෙන යන්න. අපි බලමු දැන් 8 වෙනි පාඩමෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්න මොනවද කියලා. ඒවා තමයි සුළු ජාතීන්ගේ රැකවරණය සඳහා සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගත් විධිවිධාන. පාඩම 12 වෙනි පාඩමේදී 1978 යටතේ එවැගේම ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව තරව ජාත්‍යන්තර දේශපාලනයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාදරයන් කියන කොටස් හොඳින් බලාගෙන යන්න. ඒ වගේම තමයි පුතේ 15 වෙනි පාඩම යටතේ විදේශ ප්‍රතිපත්තියේ ගැටලු, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සැකසීමට බලපාන සාධක අනේ මිස්ටර් බොහොම ස්තුතියි ඒ වගේම පින් අපේ ළමයිට මේ ඔච්චර හොඳට කියලා දුන්නට මොනවාද ඇත්තටම මේ ටිකේම හොඳටම පාඩම් කරා. ඉතින් ටීචර් කියපු දේවල් මාව කී තමයි බයික් එකේ මගේ එනකන් කී හිටියේ. අනේ ටීචර් ඇත්තටම පින් ඒකට. මට ගීති මැඩම් හම්බෙන්නේ එක්සෑම් එකට මාස 4ක වගේ පොඩි කාලයක් තියේදී. ඒත් මැඩම් මුලින් ඉඳන්ම පාඩම් ටික හරි ලස්සනට කවර් කරලා දුන්නා. මේක පොඩ්ඩක්වත් අපිට ඔන්ලයින් ක්ලාස් එකක් කියලා දැනෙන්නේ නැහැ. ෆිසිකල් ක්ලාස් එකක් වගේම මැඩම් අපිට පේපර් ක්ලාස් එකකුත් කරනවා. පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් ඒ හැමදේම මැඩම් කරනවා. ඉතින් පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක අමාරුම සබ්ජෙක්ට් එකක් කියලා දැනුගෙන හිටපු කාලේ තමයි මට මැඩම් හම්බ වුණේ. එක්සෑම් එකට විතර නෙමෙයි ජීවිතේට ඕනේ ගොඩාක් උපදෙස් අපේ මැඩම්ගෙන් ලැබෙනවා. ඒ වගේම හරිම ආදරණීය ගුරුවරියක්. පොලිටිකල් සබ්ජෙක්ට් එක ගැන බයෙන් හිටපු මට ඒ බය විශ්වාසයක් කරලා දුන්නේ ගීති මැඩම්. ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් සෑම සිසුවෙකුටම සමාන අවධානයක් යොමු කරමින් එක්සෑම් එකට කලින් කිසිම අඩුවක් නොකර සිලබස් කවර් කරන ක්ලාස් එකක් තමයි ගීති මැඩම් ක්ලාස් එක කියන්නේ. ඒ වගේම සෑම පාඩමක්ම අවසානයේ ඒ පාඩමෙන් එක්සෑම් එකට ටෙස් කරපු ක්වෙස්චන් ටීචර් අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ ලෙවල් එක්සෑම් එකට කලින් ටාගට් එක්සෑම්ස් පවත්වන නිසාම ඒ ලෙවල් එක්සෑම් එකට හොඳ කොන්ෆිඩන්ස් එකක් ඇතුව ෆේස් කරන්න අපිට පුළුවන් වෙනවා.